හෙලෝ ගයිස් ඉතින් මේ අද ආවා ඔයගලන්ට පේන ඇති වීඩියෝ එක බැලුවහම කොහෙටද ආවේ කියලා Apple Store එකට ආවා අලුත් ෆීචර් එකෙන් මේ මගේ මම Apple phone එක අරන් තියෙන අලුත් එක ගත්තා මේ මට හැබැයි වීඩියෝ එකක් කරන්න බැරි වුණා එදා මේ එන මෙතන පොලිමේ ඉඳලා එන මේ මල පැනලා ස්ට්‍රෙස් වෙලා හිටියේ ඉතින් මේ ඒක හන්ද වීඩියෝ එකක් කරන්න බැරි වුණා මම අද ඉතින් වීඩියෝ එකක් කරන්න ආවා මොකද හේතුවත් එක්ක මේ මගේ පරණ ෆෝන් එකට 16 Pro එකක් තිබ්බේ ඒකට හොඳ ඔෆර් එකක් දුන්නා $840ක් ඒගොල්ලන් රීෆන්ඩ් කරනවා. ඉතින් මේ එතකොට මම එදා කිව්වා මට හැබැයි ඒකේ වෙලේ දෙන්න විදියක් නැහැ. මගේ data තියෙනවා ඒකේ. ඉතින් ඒ වෙලේ දෙන්න විදියක් නැහැ. මේ ඒක හන්දා මට ඒක බෑකප් කරන් දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ඊට පස්සේ ඒගොල්ලන් කැමති වුණා මේ මට ඒ ෆෝන් එකට දෙන වැලියු එක ඩවුන් පේමන්ට් එකක් විදියට දාන්න කිව්වා. එතකොට මේ ඒ අනිත් මේ ඒක මේ ඒගොල්ලන් දෙන්නම් කිව්වා මේ ෆෝන් එක රිටර්න් කරාට පස්සේ. ඉතින් මේ එතකොට දැන් අද ආවා ඒ ෆෝන් එක රිටර්න් කරලා ඒ ගෙවපු ගාන මට රිෆන්ඩ් කරගන්න. ඉතින් මේ ඒක හන්ද ඔයගලන්ට වීඩියෝ එකක් කරන්න හිතුණා මේ අලුත් iPhone එක කට්ටිය මේ හරි ඉන්ට්‍රස්ට් නේ ඉතින් බලනවනේ. මේ ඒක හන්දා. ඉතින් අපි එහෙනම් ඇතුළට ගිහිල්ලා බලමු. මේ අලුත් ෆීචර් එකෙන් වීඩියෝ ගන්න ඩුවල් කැමරා එක පාට දෙකම රෙකෝඩ් වෙනවා. ඉතින් මේ කට්ටිය සෑහෙන්න ඇවිල්ලා තිනවා. අද නම් හැබැයි එච්චර පොලිමක් නැහැ. මේ දවස් ටිකේම ලොකු පොලිමක් තිබ්බා මෙතන මේ ඇතුළට එන්න පොලිම ඕනේ. කියන්නේ ඇතුළට ගිහලා බලන්න පුළුවන්. හැබැයි මොකක් හරි එකකට මේ ඇතුළට යනවා නම් මේ අවශ්‍ය කාරණාව කියලා අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනේ. ඉතින් මේ දැන් නම් හැබැයි එහෙම පොලිමක් නැහැ. මිනිස්සු ඇවිල්ලා ඔක්කොම ගන්නවා. ඉතින් මේ අපි එහෙනම් ගිහිල්ලා බලමු ඇතුළට. ඉතින් ඔන්න අපි යනවා iStore එකට. මම මේ අපේ ගෙවල් ළඟ ඉඳන් ටිකක් ළඟ එකකට තමයි ආවේ. දැන් කීප එක තියෙනවා. බලමු මොකද වෙන්නේ කියලා. මම already ගත්තා. ඒ කියන්නේ 17 Pro එක ගත්තා. මට ඒ වෙලේ වීඩියෝ එකක් අතරම කරගන්න බැරි වුණා. මගේ කැමරා එකේ බැටරි බහලා තියෙන්නේ. ඉතින් මේ මගේ පරණ 16 Pro එක ට්‍රේඩ් කරලා තමයි ගත්තේ. ඒ වෙලේ ඒගොල්ලන් මට කිව්වා මේකට $850ක් දෙනවා. මං කිව්වා මට ඒ වෙලේ දෙන්න බෑ ෆෝන් එක. මට data ටික බෑකප් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලන් කිව්වා $850 එහෙම වුණොත් ෆෝන් එකට අතින් ගෙවලා ගන්න. ෆෝන් එක මේක රිටර්න් කරාම මේ $850 රිටර්න් කරන්නම් කියලා. ඉතින් එහෙම තමයි වැඩේ ඇග්‍රී වුණේ. ඉතින් මම දැන් පරණ එක බෑකප් කරගත්තා. අලුත් එකට ඔක්කොම ටික දාගත්තා. ඔන්න iStore එක ඔයගොල්ලන් පේන ඇති. ඉස්සරහා තියෙනවා. මේ තියෙන්නේ තාම අපොයින්ට්මන්ට් එකක් දාලා මං හිතන්නේ යන්න ඕනේ. මං එදත් ගියේ විතර පොලිම ඉඳලා මට ඒක තමයි එපාම උනේ. බලමු මොකද වෙන්නේ කියලා ගිහිල්ලා. මට මේ ආසයි මේ මගේ අලුත් ෆෝන් එක මේ ගත්තා මම ටික දවසකට කලින් 17 Pro එක මේ මම මේ ආවේ මගේ පරණ එක දීලා ඒකට මේගොල්ලන් වැලියු එකක් ඔෆර් කරනවා මට $840 ඔෆර් කරා. ඉතින් ඒක පරණ එක ට්‍රේඩ් කරන්න ආවේ. ඉතින් මේ ඒකම පොඩක් වොච් ටිකකුත් බැලුවා මේගොල්ලන්ගේ මාර අලුත් වොච් එකේ එහෙම මාර ලස්සනයි. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ හයි එන්ඩ් එකේම වොච් ටික මාර ගතියකින්. මේ තියෙන අතර ගන්න පුළුවන් version එක. මගේ තියෙන්නේ මම හිතන්නේ series 10 එක. මේක 11 එක මේ අලුත් එක. මාරු එක. අලුත් එක මාර ලස්සනයි. මට ආසයි ගන්න $500ක් විතර එක. මේ තියෙන එකේ අල්ට්‍රා එක මම හිතන්නේ. අල්ට්‍රා එක නම් නියමයි. අල්ට්‍රා එක මරු මේ ඕන එකක් දාලා බලන්න පුළුවන් විදිහට මෙතන තියලා තියෙනවා. බලමු අල්ට්‍රා එක කොහොමද කියලා series 11. ඉතින් අලුත් මේකත් මරු මේ කැමරා එකේ හැම මේ මාර ෆීචර්ස් ටිකක් තියෙන අර හොඳ ෆීචර්ස් ටිකක් ඒක එනවා. ඔයගලන්ට මම පෙන්නන්නම් අලුත් 17 Pro එක. මේ තියෙන්නේ අර blue version එක. මේ වෙනද price එක start වෙන්නේ Pro Max එක 1749. මාසෙට $72යි ගෙවන්න තියෙන්නේ.
එතකොට 17 Pro එක තමයි මාත් ගත්තේ. මේකෙම blue එක. මේක 1599යි. මම ගන්නපු එක 1600ක් විතර වුණා 512GB එක. මේ මම දැන් 256GB එකම තියෙන්නේ. ඊට පස්සේ මේක එයා එක බලන්න එයා එකේ තියෙන මාර තියෙන ෆෝන් එක 1499 මාසෙට ඩොලර් 60 ගාණ ගෙවන්න මාස 24කින් ගෙවන්න ගන්න පුළුවන්. මේ ඔක්කොම මෙහෙම ගෙවන්න තමයි ගන්න. මම ඒක එක සල්ලි දීලා ගන්න නැහැ. සල්ලි දීලා ගන්න ඕන තියෙනවා. ඉතින් ගොඩක් උන් ගෙවන්න ගන්න. මේක iPhone 17 එක. ඒ කියන්නේ බේසික් එක. ඒක 1199 මාසෙට ඩොලර් 47 ගාණ ගෙවන්න ගන්න පුළුවන්. මේකට පොඩි ඩවුන් පේමන්ට් එකක් දැම්මම මීට වැඩි ගාණ ගොඩක් අඩු වෙනවා. බලමු තව මොනවද මේකේ කලර්ස් තියෙන්නේ කියලා. මේ තියෙන එකේ green එක මාර ලස්සනයි. ෂා. ඊට පස්සේ ඊපස්සේ මේ white එකත් මාර ලස්සනයි. 17 Pro blue එකමයි. මේ හරිය සෑහෙන හීරෙනවා මේ හරිය මේ අලුත් මේ ඩිසයින් එකේ ඒගොල්ලන්ගේ අර ඇලුමිනියම් සීන් එක ගහලා මාර විදිහට හීරෙනවා. මම මේ ගත්ත ගාම මේ කවර් එකක් දාගත්තා. මේ හීරෙනවා මාර විදිහට. මේ තියෙන watch මේගොල්ලන්ගේ එක එක කලර්ස් වලින් තියෙනවා. මාර ගතිය එක. Hey, how's it going? It's good. Let me know if you have any questions. Okay. Yeah. watch එක මාර ලස්සනයි. මේ පැත්තේ තියෙනවා ඒගොල්ලන්ගේ MacBook series එක. මෙතනක් තියෙනවා 17 Pro Max 17 Pro Max එකත් මාරු ඈ. ඒකේ අතට මාර ෆීල් එකක් තියෙන අපරාධෙ මේක ගන්න තිබ්බනම් කියලා හිතෙනවා. මට මර මේ මමත් මේ වගේම ගානක් වියදම් කරාම අරකේ 512 එක ගනිපු හන්දා. මේ MacBook එහෙමත් වැඩිය බලන්නේ නැහැ මේව දිහා දැක්කහම ආස හිතෙනවා. මේ පාට ලස්සනයි. මේ ඕන එක try කරලා බලන්න පුළුවන් මේගොල්ලන්ගේ experience කරලා බලන්න පුළුවන් ඉතින්. එකේ තියෙන belt වර්ග ටික මේ අර මේ ready එකට තමයි මම මාර ආස. ඒකේ මාර quality එකක් තියෙනවා දැම්මම. මේකත් මේ ultra එකට එන එක. මේ තියෙන ultra එක. මාර ගතිය ultra එක නෑ. තියෙනවා අර Apple මේ ඒගොල්ලන්ගේ අර Vision Pro කියලා තියෙන්නේ අර මේ අර augmented reality වගේ සීන් එකක් නිකන් මේක දැම්මහම අර නිකන් තියෙනවා වගේ පේන්නේ ඒක. මෙතන ඔක්කොම තියෙනවා මේගොල්ලන්ගේ accessories, original accessories. මේ අර MagSafe wallet එක එහෙම තියෙනවා. මේක මේ පැත්තේ card එහෙම දාලා මේ පැත්තේ ඇලෙනවා එක තිබ්බහම මට මේ MagSafe wallet එක නම් ගන්න ඕනේ. ඊට පස්සේ මේ ඔක්කොම case තියෙන්නේ මේගොල්ලන්ගේ. මේ වයර් එකත් වගේ එකක එන්න කේස් එකක් එනවා. මේ ඔක්කොම මේගොල්ලන්ගේ ඔරිජිනල් කේස් තියෙන්නේ. මේ තියෙන ඔරිජිනල් Nike brands. ලස්සනයි. හරි. ඉතින් මේ මෙතන එක්කෙනෙක් මට මේ wallet එක ගැන කිව්වා. මේක ටිකක් ගාණ වැඩි wallet එක. මේ MagSafe wallet එක මේ මෙතන තියෙන එකම $79ක් tax එකත් එක්ක. ඒ කියන්නේ $80ක් tax එක නැතුව tax එකත් එක්ක මේක 90ක් 100ක් විතර වෙයි. හැබැයි මේ wallet එක මේ හොයන්න පුළුවන් නැති වුණොත් දැන් මේක මෙහෙම මේ MagSafe එක වගේ පිටිපස්සට ඇලෙන එකක් තියෙන්නේ. හැබැයි මේක නැති වුණොත් track කරන්න පුළුවන්. මේකේ GPS tracking තියෙනවා. ඒ කියන්නේ මේකට දාලා කාඩ් එකක් එහෙම මොනවා හරි නැති වුණොත් මේක track කරන්න පුළුවන්. ඉතින් මේ ඒක පට්ට feature එකක්. ඉතින් මේ කියන්නේ අපේ කාඩ් තියෙන wallet එක නැති වුණොත් track කරන්න පුළුවන් කියන්නේ ඒක පට්ට feature එකක්. ඒක මරු. ඉතින් ඒ වගේ features ගොඩක් තියෙනවා. මේ හැපැත්තේ තියෙනවා කිව්ව accessories මට මේ Nike band එකක් තමයි ගන්න ඕනේ. හරි ආසයි මේ band එක ගන්න. $59 $60ක් විතර දෙන්න හිතෙන්නේ නැහැ. keyboard එක තියෙනවා මේකට කීයදේක $400ක්. oh my. හොඳයි. මෙතන තියෙනවා AirTag. ඒගොල්ලන්ගේ SSD තියෙනවා, third party chargers තියෙනවා. මේ අර ෆෝන් එකයි
එතකොට එයාපොඩ්ස් ඔක්කොම එකට චාර්ජ් කරන්න පුළුවන් ඩිවයිස් තියෙනවා. ගොඩක් අයිටම් තියෙනවා. අලුත් එයාපොඩ් එක කීයද? ගාන ගහලා නැහැ. හෙඩ්ෆෝන් නම් ගණන් මේක අලුත් හෙඩ්ෆෝන් එක $700 ගණන්. තියෙනවා තා අයිටම් ටිකක් සෑහෙන්න. මේකට හයි ගන්න පුළුවන් කැමරා එකක් $54. කැමරා ගන්න මේ ලයිට් එකක්, සෙල්ෆි ලයිට් එකක්. මෙන්න මේක ළඟේ පවර් බැංක් එකක්. මේක තර්ඩ් පාටි එකක් මම හිතන්නේ. $80යි මේ පවර් බැංක් එක. ඇන්කර් බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඇන්කර් ලංකාවෙත් තියෙනවා නේ බ්‍රෑන්ඩ් එක. $69 ලාභයි. ස්ලිම් පවර් බැංක් එක 5000 mAh. 5000 නම් මදි. මේ ඔක්කොම හරි ස්ලිම් ඩිසයින් එකට හදලා තියෙන්නේ. මේ කීයද? $49. මේගොල්ලන් බලන්නේ ෆාස්ට් චාර්ජ් එකයි. එතකොට එන්න මේක මරු අයිටම් එක. $179. මේකේ පුළුවන් ෆෝන් එකයි ඔක්කොම එකට චාර්ජ් කරන්න. ෆෝන් එකයි වොච් එකයි ඔක්කොම එකට චාර්ජ් කරන්න පුළුවන්. ඉතින් මෙයාගේ තව අයිටම්. මේ තියෙන්නේ ෆෝන් එකයි වොච් එකයි ඔක්කොම එකට චාර්ජ් කරන්න පුළුවන් $199. මරු අයිටම් ටිකක් තියෙනවා මෙතන. ගයිස් එහෙනම් ඔයගලන් දකින්න ඇති කොහොමද Apple Store එකේ කොහොමද අපිට බලන්න තියෙන එක්ස්පීරියන්ස් එක කියලා. ඉතින් මේ අලුත් ඩිවයිස් එක සෑහෙන හොඳයි. ඒත් එක්කම මේ අර වොලට් එක මට එන හිත ගියා මේ ඒක ට්‍රැක් කරන්න පුළුවන් වොලට් එකක්. ඒක මරු. ඉතින් මේ ඕකට තමයි දැන් ඊළඟට කුරුමානම් අල්ලල් ඉන්නේ. ඕක ගන්න කොහොම හරි. ඉතින් මේ එච්චර ගානක් නෙමෙයි $80ක් කියන්නේ. හැබැයි මේ ඒ කියන්නේ කාඩ් දෙකක් දාන වොලට් එකකට $80ක් කියන්නේ පට්ට ගණන්. හැබැයි වොලට් එකක් ඒක ප්‍රොපර් වොලට් එකක් නම් එච්චර ඒක ලොකු ගණන් නෙමෙයි. ඉතින් මේ හොඳයි. ඒක මාර ෆීචර් එකක්. ඒක කියන්නේ නැති වුණාම ට්‍රැක් කරන්න පුළුවන් කියන්නේ. කාඩ් 5ක්වත් දාන්න තිබ්බනම් වටිනවා. කාඩ් දෙකයි දාන්න පුළුවන් එකට. ඉතින් මේ හොඳයි. ඔයගොල්ලත් බලලා අදහසක් ගන්න ඇති මොනවද තියෙන්නේ කියලා. ඉතින් තව මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.